තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩලයෙන් උපන් එමගින් බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට යෙදුණු විශාලාවේ තුම්බිය දුරු කරපු රතන සූත්‍රය පිළිබඳව. රතන සූත්‍රය ගැන කතා කරන්න කලින් අපි මෑත භාගයේ සිදුවෙච්ච සිදුවීමක් යන කරුණු කියනවා. එක්තරා මහත්මයෙක් මාත් එක්ක දුරකථන සංවාදයෙන් එකතු වෙනවා මීට ටික කාලයකට කලින්. එතකොට මේ සිද්ධිය වෙන්නේ එක්තරා රාත්‍රියක ඔහුගේ බිරිඳයි දුවයි දෙන්න එකතු වෙලා මුළු තැන්ගේ මාළු බදිමින් ඉන්නේ. එකපාරටම අසනීප වෙනවා. නහයෙන් ලේ දාගෙන බඩේ අජීර්ණයක් ඇති වෙලා වමනයක් ඇති වෙලා මේ කිහිපෙම රෝග ලක්ෂණ පෙන්වුම් කරනවා දෙන්නටම එක විදියට. දුවට සහ මේ බිරිඳට. මේ සිදුවීම අහම්බයක් වගේ දෙයක්. එතකොට දුටු පමණින් හිතන්නේ රෝගියා කියලා. ඉක්මනින් ගිහිල්ලා වෛද්‍යවරයා හමු වෙනවා. වෛද්‍යවරයා පරීක්ෂා කරලා බෙහෙත් දෙනවා. බෙහෙත් බිව්වට දවසක් යනකනුත් ලෙඩේ අඩුවක් නැහැ. මේ කතා කරපු මහත්තයා පහම් පිළිවෙත කරන කවුරුත් නෙමෙයි. මට වෙනත් ක්‍රමයකින් මුණ ගැහිච්ච කෙනෙක්. මගේ දුරකථන අංකය ලැබිලා එහෙම කතා කරපු කෙනෙක්. මේ සිදුවීම මට කිව්වේ මෙයා සාමාන්‍යයෙන් හොඳට තෙරුවන් වැඳලා බුදුරජාන් වහන්සේ වෙනුවෙන් වතාවත් සිදු කරන කෙනෙක්. උදේ රාත්‍රී. ඒකට යම් කිසි කාලයක් මෙයා විදේශගත වෙලත් හිටපු කෙනෙක්. එහෙදිත් මෙයා ඒ බුද්ධ වන්දනා කටයුතු කළා. එනිසා ඒ පිළිබඳව දැනුමක් තිබුණා. ඊට පහුවෙන් වෙනකොත් කිසි අඩුවක් නැහැ. බෙහෙත් බිව්වට කිසිම අඩුවක් නැහැ. මෙයා නිකන් සාමාන්‍යයෙන් පිළිත් සජ්ජායනා කරනවා ඉඳහිට මෙයාට එකපාරටම සිහියට ආවා මොකක් හරි අමනුෂ්‍ය දෝෂයක් දන්නේ නැහැ. ආයි වෛද්‍යවරයා මුණ ගැහෙන්න යන්න හිතනකොටම මේක මතක් වුණා. එතකොට මේ පුද්ගලයා කලේ අතන සූත්‍රයෙන් නම් පාරක් විතර හොඳට පිළිත් කරලා පැන් හැම්මඳුනක් අරගෙන එයාත් බීලා එයාගේ දුවටයි බිරිඳටයි දෙන්නටම බොන්න දුන්නා. නැගිට ගන්නවත් බැරුව බඩේ අජීර්ණය සහ වමනේ ගම්මින් ලේ ගලමින් නහයෙන් එහෙම හිටපු දෙන්නටම ඊටාම පොඩි කාලයක් තුල නිරෝගී භාවය ලැබුණා. වෛද්‍යවරයා හම්බෙන්න යන්න හිටියා ඒ පාරක්. ගුණයක් නැති නිසා එතනින්ම මිලදී සුව වුණා. බෙහෙතින් සුව වුණේ නැහැ. මොකද්ද මේ හේතුව? මේ අමනුෂ්‍යව දුරක් ඇති වෙලා තියෙන්නේ. කවුරුන් හිනා වෙන්න පුළුවන් නෑ. එහෙම නෙමෙයි මේක ලෙඩක්. මේ බෙහෙත වැඩ කරන්න කාලය යනවා. එහෙම හිතන කෙනෙක්ට හිතන්න පුළුවන්කම තියෙනවා. සමහර අය දෙයක් පිළිගන්න එතරම් කැමැත්තක් නැහැ. දැන් මම හැමදාම උදාහරණයට ගන්න කාරණේ තමයි අර බුදුහාමුදුරු සුද්ධ ජීවීන් ඉන්නවා කියලා කිව්වා. ඒක පිළිගත්තේ නැහැ. විද්‍යාව කියන එකෙන් හොයා ගන්නකම් විද්‍යාත්මක උපකරණයක් ඒකට ඇති වෙනකම් මිනිස්සු පිළිගත්තේ නැහැ. ලෝකේ පේන දෙයට වඩා නොපෙනෙන දේ වැඩි කිව්වොත් ඒ පිළිබඳව දන්න අය එකඟ වෙන්නේ. ඇහැට පේන සීමාව ඊටාම කුඩා ප්‍රමාණයක්. අපේ සාමාන්‍යයෙන් ඇහැ කියලා ගත්තහම මේ භෞතික වශයෙන් අපි දකින්න ඇහැට ගෝචර වෙන. එහෙම නැත්නම් පේන සීමාව හරි කුඩායි. සාමාන්‍යයෙන් හොඳට ඇස් පේන කෙනෙක්ට, තරුණ කෙනෙක්ට වෙන්න පුළුවන් නිරෝගී ඇස් තියෙන කෙනෙක්ට පේන ප්‍රමාණය කොතරම්ද? ඒත් හරිම සීමාවක් සහිතයි. සාමාන්‍යයෙන් කෙලින් පාරක් තියෙනවා නම් කිලෝමීටර් කිහිපයක් දුරට උනත් පේන්න ඉඩ තියෙනවා. තමන්ගේ ඇහැට ගෝචර වෙන ප්‍රමාණය යම් තාක් දුරකට සීමා වෙනවා. නමුත් ඇහැට නොපෙනෙන දේ අනන්තයි අප්‍රමාණයි. බුද්ධ විෂය කියන එක අන්න ඒ වගේ අනන්තයි අප්‍රමාණයි. බුදුරජාන් වහන්සේ දේශනා කරපු පෙන්වා දීපු බොහෝ දේ සාමාන්‍ය මනුෂ්‍යයාට දකින්න පුළුවන් කමක් නැහැ. සමහරක් ඇතැම් දේවල් තියෙනවා බුදුවරුන්ට පමණක්මයි දකින්න පුළුවන්. බුද්ධිය දියුණු කළා, ඥානය, ප්‍රඥාව දියුණු කළාට කියලා දකින්න පුළුවන්කම් තියෙන දේවල් හරි අඩුයි. බුදුවරුන්ට පමණක් දකින්න පුළුවන්. මහරහතන් වහන්සේට පමණක් දකින්න පුළුවන් යම් සීමාවක්. රහතන් වහන්සේලාට දකින්න පුළුවන්. ඒතකොට ගිහි උනත් සංසාර කරපු කුසල් නිසා මේ ප්‍රසාදලාභී මහත්තුරු වගේ අයට දකින්න පුළුවන් දේවල්. භික්ෂුන් වහන්සේලා ඉනෝ භාවනාමය කුසල් කර්ම දියුණු කරගෙන ඒ තුලින් යම් යම් ඥානයන් උපදවාගෙන පෙර කුසල් ශක්තියින් මතත් යම් දේ දකින්න පුළුවන්. එහෙම නැහැ කියලා කවුරු හරි හිතනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක් සබව බෞද්ධ දහමේ බුදු දර්ශනයේ සඳහන් වෙනවා.
එතකොට මේ වෙච්ච සිදුවීමත් එක්ක අපි කතා කරමින් හිටියේ රතන සූත්‍රය. ඒ තරම් බල සම්පන්නයි. අපේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ පහළ වෙන යුගයේ මේතා ඉතා පහසුවෙන් බුද්ධ ධර්මයේ ශක්තිය ගන්න පුළුවන් යුගයේ දේවාල කෝවිල් මිත්‍යා දෘෂ්ටික පස්සෙන් ගමන් කරමින් ජීවිත සංසාර ගමනේම අඳුරට යොමු කරගන්නවා. ආයෙ ගොඩ එන්න පුළුවන් කමක් තියෙද කියලා කියන්න බෑ. මොකද ආනන්තරීය පාප කර්ම වල වලා හපන් නියත මිත්‍යා දෘෂ්ටිය. එතකොට අන්න ඒ නිසා අපි පැහැදිලි කරන රතන සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන් ඕනම ගෙදරක. අමනුෂ්‍ය වදුරු වැඩි නම් පහම් පිළිවෙත් කළත් නැතත් යම් යම් මුලදී ප්‍රශ්න බාධක එන්න පුළුවන්. නුරුස්සනා ස්වභාවයන් එන්න පුළුවන් රතන සූත්‍රය කියනකොට. ඒකට හේතු ධර්මයන්. හේතු කර්මයන් පැහැදිලි කළොත් අපි දකින අත්දැකීම එකමයි මේ කියන්නේ. අමනුෂ්‍ය වදුරු වැඩි වුණාම රතන සූත්‍රය කියන්න හරි අපහසු වෙනවා. රතන සූත්‍රය කියන්න දෙන්නේ නැහැ. බාධා ඇති කරනවා. කියන පුද්ගලයාට ඇඟට අපහසු වෙච්ච අවස්ථා තියෙනවා. රතන සූත්‍රය කියන්න පටන් ගත්ත විතරයි නිින්ද ගිය අවස්ථා තියෙනවා. මේ ආකාරයේ නොඑක් විදිහේ විපර්යාසයන් නැති වෙච්ච අවස්ථා තියෙනවා. තමන් අත්දැකලත් ඇති මේ වගේ දේවල්. හැබැයි කලක් කියනකොට ඒක නැති වෙලා තියෙනවා. කලක් කියනකොට තිබුණු කරදර නැති වෙලා තියෙනවා. ඇඟට වැහිච්ච අමනුෂ්‍ය වැහෙන්නේ නැතුව ගිහින් තියෙනවා. ගෙදර තිබුණු নানা ආකාර විවිධ ශබ්දයන් අමනුෂ්‍ය උදුරු නිසා ඇති වෙච්ච මිනිස්යන් විසින් නොකරන දේවල් අසුබ දේවල් නැති වෙලා තියෙනවා. එතකොට එදා විශාලාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන්න කලින් ඒ සියල්ල සුද්ධ පවිත්‍රුණා බුද්ධ බල මහිමයට. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා යානීද භූතහානි සමාගතහානි බුම්මහානි වායා නිවහන් තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කන්ත සුනන්දු භාසිතං කියලා රතන සූත්‍රය ආරම්භ කරනකොට කෝටියක් සක්වල මේ රතන සූත්‍රයේ ආඥා පැතුරු බවට ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේ අප්‍රමාණ ගුණ තියෙන සූත්‍රයක් තියාගෙන දේවහල ගානේ යන්න වෙලා තියෙන්නේ අය මිනිස්සුන්ට. විශේෂයෙන් බෞද්ධයන්ට. සියලු ආගම් වලට අපි ගරු කළ යුතුයි. හැබැයි බුදුදහම තරම් උතුම් දහමක් තියෙනකොට බුදුරජාන් වහන්සේ පහළ වෙනකොටත් ඉන්දියාවේ කොච්චර විවිධ ආගම් තිබුණද? ඒ සියල්ල එපා කියලා මිනිස්සු බුදුදහම වැළඳගත්තේ. බුදු දර්ශනයට එකතු වුණේ. බොහෝ පිරිසක් කෝටි සංඛ්‍යාත පිරිසක් එකතු වුණා. එකතු වුණේ මේකේ තිබුණ පරම සත්‍ය නිසා. කාලයාගේ අවෑමෙන් ඇහැට නොපෙනෙන යම් වූ මිත්‍යා දෘෂ්ටික බලවේගයන්ගෙන් බුදුදහමට විරුද්ධවාදී අකටයුතුකම් කරන නොපෙනෙන බලවේග, පෙනෙන බලවේග, මනුෂ්‍ය අමනුෂ්‍ය බලවේග නිසා වෙන බුදුදහම කලෙන් කලට උඩ එනවා පහළට යනවා. ඒක ස්වභාවයේ බව බුදුරජාන් වහන්සේ දේශනා කරා. ඒක බුද්ධ කාලෙත් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නකොටත් ඒ වෙනුවෙන් යම් යම් කුමන්ත්‍රණ විවිධ දේවල් සිද්ධ වුණා. උදාහරණයක් විදිහට අපි දේවදත්ත ස්වාමීන් වහන්සේ සඳහන් කරේ. ඒ වගේ විවිධ හේතුන් මත විවිධ දේවල් සිද්ධ වෙලා තියෙනවා. එතකොට අන්න ඒ හේතුන් නිසා මේ බුද්ධ රත්නයේ, ධම්ම රත්නයේ, සංඝ රත්නයේ කියන වටිනාකම් අපේ මිනිස්සුන්ට නොතේරිය යනවා. සමහර අය තමන්ගේ ආගම, උපන් ආගම, මව්ගෙන් පියාගෙන් ලැබුණු උරුමය වගේ ලැබුණු ආගම අතහැරලා විවිධ මිත්‍යා දෘෂ්ටික ආගම් වල වැළඳ ගන්නවා. හේතුව මොකද්ද? මිල මුදල් ලෙඩක් හොඳ වුණා. ඇයි ලෙඩ Tamanට හොඳ වෙන්නේ නැත්තේ? සමන්ගේ කර්ම නියාමයක් වෙන්න පුළුවන්. කර්ම නියාමයෙන් නොවන ලෙඩ රෝගය බුදුදහමෙන් සුව කරගන්න පුළුවන්. රතන සූත්‍රය පාවිච්චි කරා. තව ක්‍රම තියෙනවා ගොඩක්. ඒ එකක්වත් භාවිතා කරන්නේ නැහැ. ඇයි? රතන සූත්‍රය කියා ගන්න තරම් පිනක් නැහැ. රතන සූත්‍රයේ පාලි භාෂාවෙන් බුදුරජාන් වහන්සේ සජ්ජායනා කරන්න යෙදුණු භාෂාවෙන්ම සජ්ජායනා කරන්න ඕනේ. සිංහල අර්ථය දැනගත්තට කමක් නැහැ. සිංහලෙන් කියලා නම් ಗುಣ ගන්න බෑ. ඒක මම කියන එකක් නෙමෙයි. සත්‍යක්‍රියාවේ හරිම ගුණේ එන්නේ බුද්ධ වචනයට. සාමාන්‍යයෙන් බුදුහාමුදුරුවෝ කියපු දේ. එතකොට ඒ වචනේම බලය. බුදුරජාන් වහන්සේගේ වචනේ බුද්ධ වචනේ. ඒක වෙන කිසි කෙනෙක්ට වෙනස් කරන්න බෑ. අර්ථයේ තේරුම් අර ගැනීම ඉතා හොඳ දෙයක්. එතකොට සිංහලෙන් සජ්ජායනා කරන්නේ නැතුව කවුරු හරි එහෙම කරනවා නම් පාලි භාෂාවෙන් සජ්ජායනා කරන්න. බැරිම කෙනෙක්ට ඉතින් සිංහලෙන් කියලා පොඩි ගුණයක් ගන්න පුළුවන් කමක් තියෙයි. හැබැයි අර ගුණෙ වෙන්නේ නැහැ. ඇයි? එතකොට රතන සූත්‍රයේ කියන අයගෙන් කෙනාගෙන් කෙනාට මේ ගුණය වෙනස් වෙන්න හේතු තියෙනවා. තමන් සංසාරේ කරපු පින්පව් නිසා තමන්ගේ මෙලෝ වශයෙන් තමන් උපද්දවාගෙන ආපු කුසලයේ බලය පවතිනවා. එතකොට පිරිත් පිහිටන අය ඉන්නවා. පිරිත් වල ශක්තියෙන් ඒ ශබ්දයන් හරියට निराකරණය කරලා වචන උච්චාරණයේ ශබ්ද බලය එකට මොසු වෙන විදිහට සජ්ජායනා කරන්න පුළුවන් ගිහි පැවිදි දෙපක්ෂෙම ඉන්නවා. එතකොට ස්වාමින් වහන්සේලා කියන පිරිත
සීලාධික ස්වාමින් වහන්සේ නමක් නම් ගුණඵල වැඩි. ඒක පෞද්ගලිකව කියන දෙයක්. මහා සංඝරත්න වෙනුවෙන් කියන කාරණාවක් නෙමෙයි. ඒතර ගිහි කෙනෙක් වුණත් තමන් සීලාධික නම් තමන් රතන සූත්‍රයේ කියනකොට එකක් කියනකොට ලැබෙන ගුණය අප්‍රමාණයි. සීලාධික නොවන කිසිම ධර්මයක් පිළි නොගන්න කෙනෙක් කියන රතන සූත්‍රයේ සමහර විට 1000ක් 1008ක් කිව්වොත් හරි ගුණ එන්න පුළුවන් අඩුවෙන්. හැබැයි සීලාධික කෙනෙක් රතන සූත්‍රයේ 1008 වාරයක් විතර කිව්වොත් ඒක අප්‍රමාණයි. දැන් කපුදුවේ ශ්‍රීගුණාලංකාර ස්වාමින් වහන්සේ විසින් සජ්ජායනා කරන්න යෙදුණු රතන සූත්‍රයේ තවම තියෙනවා අපිට අන්තර්ජාලයෙන් උනත් යන්න පුළුවන්. සමහර තැන්වල මේ සූත්‍රය දහනකොටම විවිධාකාරී ගැටලු ප්‍රශ්න ඇති වෙච්ච අවස්ථා තියෙනවා මුලදී. හේතුව අමනුෂ්‍යව කලබල වෙනවා. ඊට පස්සේ නැති ප්‍රශ්න ඇති වෙනවා. ටික කාලයක් දානකොට ටික කාලයක් රතන සූත්‍රය සජ්ජායනා කරනකොට පහම් පිළිවෙතත් කරනකොට ඊටා ඉක්මනින් ගුණ ලැබෙනවා. පහම් පිළිවෙත කළත් නැතත් රතන සූත්‍රය අමනුෂ්‍ය උදුරු වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. එදා විශාලාවේ බුදුරජාණන් වහන්සේ මම සිංහලාර්ථයෙන් පැහැදිලි කරොත් කියනවා දෙවියන්ට ඇයි මේ දෙවිවරු වෙනුවෙන් මේ මිනිස්සු වෙනුවෙන් ඇයි මේ දෙවිවරු මෛත්‍රී කරන්නේ නැත්තේ? ඇයි මිනිස්සු ගැන බලන්නේ නැත්තේ? ඒ රතන සූත්‍රයේ කියනවා ඒක. සිංහල අර්ථය දන්න අය තේරුම් ගනි. කියවල නැත්නම් සිංහල අර්ථය කියවලා බලන්න දැනුවත් වීම පිණිස. සිංහල අර්ථය දැනගෙන පිරිත් සූත්‍ර සජ්ජායනා කිරීම හොඳයි. නැත්නම් ඔහේ නිකන් කියලා දානවා. දැන් අපි සාමාන්‍යයෙන් රතන සූත්‍රය විතරක් නෙමෙයි කරණීය සූත්‍රය වුණත් යම් සූත්‍රයක් වුණත් අර්ථය දැනගෙන සජ්ජායනා කිරීම ගොඩක් හොඳයි. ඒතර අර්ථයක් සහිතව යන ගමනක් බවට පත් වෙනවා. ඒ කියන එකේ වටිනාකමක් තියෙනවා. දැන් ඉතිපිසෝ පාඨය කිව්වොත් තේරුම දන්නේ ගොඩක් අය. හැබැයි කියනවා පාඩම් හොඳට පුළුවන්. අන්න ඒක අර්ථය දැන ගැනීම හොඳයි. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා ඇයි මේ මිනිස්සු වෙනුවෙන් දේශනා කරනවා මෛත්‍රී කරන්නේ නැත්තේ? ඔබල වෙනුවෙන් බලිබිලි පූජා දෙන ඔබල වෙනුවෙන් සුවඳ විවිධ දේ පූජා කරන අය දිහා බලන්නේ නැත්තේ. එතකොට දේවවාදී ආගම්වල නේද මේ දෙවිවරු ඇදහිුවේ? බුදුරජාන් වහන්සේ සැමට පිහිට වෙමින් තමයි මේ රතන සූත්‍රයේ සජ්ජායනා කළේ. ඔබ අන්‍ය ආගමික කෙනෙක් වුණත් වෙනත් ආගමක් ඇදහිුවත් ඔබ ප්‍රතිපත්ති කර කරන රතන සූත්‍රයේ බලය ලැබෙන්න පුළුවන්. පිහිට තියෙනවා. යම් ශක්තියක් බුද්ධ වචනය කියන එක කෝටියක් සක්වල ආඥා චක්‍රයේ බල පිහිටපු රතන සූත්‍රයේ බලය අප්‍රමාණයි. බුදුරජාන් වහන්සේ හත් වාරයක් දින කිහිපයක් තුල රතන සූත්‍රයේ කිව්වා දේශනා කරන්න යෙදුණා සජ්ජායනා කරන්න යෙදුණා. ඒ අහන හැම වාරයකම රහතන් වහන්සේලා බිහි වුණා. අනන්ත අප්‍රමාණ ගුණයක් පවතින ධර්මයේ බලය බුදුරජාණන් වහන්සේගේ හද මඩලින් උපන් කියලා අපි කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේට කවුරුත් කියලා දීපු දෙයක් කොහෙවත් ලියලා තියපු දෙයක් බලාගෙන කිව්වා නෙමෙයි. බුද්ධ ඥානීය සහිත බුද්ධ අධිෂ්ඨානීය සහිතව සජ්ජායනාවක් සිද්ධ වුණේ සත්‍යක්‍රියාවක් මේකේ තියෙන්නේ. අන්තිමට කියනවනේ මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා. බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ බලය. ඒ සියල්ල සත්‍යයි. අදටත් මේක අහන කෙනෙක්ට ඇඟ කිලිපොලා යන ගතියක් ඇති වෙයි. හොඳට අහනකොට තේරෙයි ඇඟ කිලිපොලා යනවා. ඒ මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේ සත්‍යක්‍රියා කළ අධිෂ්ඨාන කළ ආඥා චක්‍රයක් බල පිහිටවීමක් සිද්ධ කළා. ඒ බලය බුද්ධ ශාසනය පවතිනකන් ඒ විදිහටම පවතිනවා. කාට හරි අමනුෂ්‍යවදරක් ඇතිනම් රතන සූත්‍රය කියන්නේ ඉක්මනින් වහවහා ගුණේනවා. රතන සූත්‍රයේ ගුණඵල වලට අහන්න නැති අමනුෂ්‍ය ගොල්ලෝ තියෙනවා. එහෙම ඉන්න පුළුවන් බුද්ධ වචනේ පිළිගත්තේ නැති මිනිස්සු ඉන්නේ අද කාලේ. එදත් හිටියා. අමනුෂ්‍ය අතරක් තියෙනවා. හැබැයි රතන සූත්‍රයේ කියනකොට යම් බල සම්පන්න කෙනෙක් යම් කුසලයක් දරපු කෙනෙක් සීලයක් රැකපු කෙනෙක් අමනුෂ්‍යට ඉන්න අමාරුයි. තමන්ගේ සීලය අඩු නම් සීලය හදාගෙන රතන සූත්‍රයේ කියන්නේ. පංච සීලය රැකගමින් රතන සූත්‍රයේ ගෙදර කියනකොට සීල මනුෂ්‍ය දුරු කලදර බහඳක දුරු වෙනවා. විශාලාවේ තිබුණු වදුරු වගේ නැහැනේ ඔබේ ගෙදර එච්චර වදුරක්. විශාලා නුවරටම බලමු. විශාලා මහා නුවරටම බලපාලා තිබුණු වදුරු. දුර්භික්ෂ බිය අමනුෂ්‍ය බිය. එතකොට මේ ආකාරයේ තුන් බියක් ඇති වෙලා තිබුණා. රෝග බියක් ඇති වෙලා තිබුණා විශාලා මහා නුවරට. ඔබේ ගෙදරත් යම් රෝග ලෙඩ ඇති වෙන එක ස්වභාවයක්. නමුත් හිතන්න බැරි විදිහට නිතර රෝග ඇති වෙනවා. හිතා ගන්න බැරි විදිහ අමනුෂ්‍ය හරදර නිතර අමුතු ගඳවල් පවතිනවා සමහර තැන්වල. ගෙදර අල සම්බන්ධයෙන් මෙන්න මඤ්ඤොක්ක තම්බන ගඳක් එනවා. ගෙදර ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා තියෙන්නේ එකපාරට බීඩි ගඳක් එනවා. ගෙදර බීඩි බොන එකෙක් නැහැ. ගෙදර තෙල් බෙහෙත් ගාන එකෙක් නැහැ. හැබැයි ගෙදර තෙල් බෙහෙත් ගහන ගඳ එනවා. ඒ තෙල් බෙහෙත් සුවඳ එනවා.
එතකොට අන්නේ විදිහේ විවිධ දේවල් තියෙනවා. මේක හොඳ නුවණින් කල්පනා කරලා පරීක්ෂා කරලා ගන්න ඕනේ දෙයක්. මම මේ අරුණ පැහැදිලි කරන්න අවශ්‍ය නිසා කිව්වේ. එතකොට ඒකත් මතක් කරගන්න ඕනේ. එතකොට රතන සූත්‍රයේ සජ්ජායනා කිරීම ආරම්භ කරන්න. බෞද්ධ හැම ගෙදරකම රතන සූත්‍රයේ දවසට එක වතාවක් කියනවනම් බුද්ධ වචනේ කියන එක තමන් කියනකොට තමන්ගේ කටින් මේ කියන්නේ බුද්ධ වචනයයි. බුදුහාමුදුරු දා ශ්‍රී මුඛයෙන් දේශනා කරපු වචනයමයි මේ කියන්නේ. අප්‍රමාණ කුසලයකුත් රැස් වෙනවා. සල්ලි යන්නේ නැහැ. පින් කරන්න කුසල් කරන්න සල්ලි ඕනෙමයි කියන එක. එතන මිනිස්සු මුදල් ප්‍රශ්න තියන අයටත් ඔන්න නොමිලේම කරන්න පුළුවන් පින්කම. මුදල් ඕන පින් කරන්න. නමුත් එහෙම නැතුව කරන්න පුළුවන් යම් යම් පින්කමුත් තියෙනවා. එතකොට මම කතාව කිව්වේ අන්න ඒ වගේ දෙයක් නිසා. ඒතර අපි අපේ ජීවිතය අප්‍රමාණව දැකපු අත්දැකීම් රතන සූත්‍රයේ බලය පිළිබඳව කතා කියන්න පුළුවන් 100,000 ගාණක් එක එක අයගේ අහපු කතා, අපි අත්විඳපු කතා, අපි අත්දැකපු කතා, ඒ දේවල් තියෙනවා. ඒතර රතන සූත්‍රයේ සජ්ජායනා කරන් තමන් සීලයේ දියුණු කරගෙන. සමහර අමනුෂ්‍යව දුරු හිතා ගන්න බැරි විදිහේවා රතන සූත්‍රයේ සජ්ජායනා කිරීමෙන් නැති වුණා. එදා බුදුරජාණන් වහන්සේ සියලු දෙවිවරුන්ට මේ කතාව කියද්දී දෙවිවරුන්ගේ ඇඟ සලිත වෙලා ගියා කියලා කියනවා. බුද්ධ වචනේ ඒ තරම් බල සම්පන්නයි. දෙවිවරු බ්‍රහ්මියෝ ඒ අහස රැස් වෙලා හිටියා. අන්තිමට ශක්‍ර දේවේන්ද්‍රයා අහසේ ඉඳලා අහසේ ඉන්න බැරි කමට පොළොවට බැහැන බුදුරජාන් වහන්සේට වන්දනා කරලා අවසානයේ යානීද භූතහානි සමාගතහානි බුම්මානි වායානි වහන්තලිකේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු කියලා ධම්මං නමස්සාම සුවත්ති හෝතු සංඝං නමස්සාම සුවත්ති හෝතු කියලා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා මේ සියල්ල අහගෙන ඉඳලා පිළිගත්තා. ඒ වචනේ බලයට බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනයට බුද්ධ ශක්තියට දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියත් নমස්කාර කරන්ට යෙදුණා. එහෙම එකේ එච්චර උතුම් ධර්මයක් තියාගෙන එච්චර උතුම් ශාස්ත්‍රවරුන් වහන්සේ නමක් ඉඳගෙන අනේ ශක්‍ර දෙවියොත් වැඳපු බුදුහාමුදුරුවෝ බුද්ධ දර්ශනයේ තියෙද්දි මේ මිනිස්සු යනවා പ്രേත අමනුෂ්‍ය ඇත්ත වඩින දේවාල වලට. වඩින නෙමෙයි එන දේවාල වලට. දෙවියෝ වඩිනවා කියලා හිතාගෙන. අපි අනන්තව අප්‍රමාණව ඔප්පු කරලා තියෙනවා කිසිම දෙවියෙක් වඩින්නේ නැහැ. කිසිම දෙවියෙක් එන්නේ නැහැ මේ දේවාල වලට. එතකොට අපිත් එක්ක කිසි අමනාපයක් නැහැ. අපිත් එක්ක ඍජුවම මේ ගැන කතා කරලා තියෙන වරන් තියෙන එහෙම නැත්නම් යම් අමනුෂ්‍යෝදුරු වලින් අමනුෂ්‍ය ශක්තියින් වලින් වැඩ කරන ඒවාල කරන අය කතා කරලා කියලා තියෙනවා. එක කෙනෙක්ට මම මේක පැහැදිලි කළා. ඒ කෙනා මට කිව්ව කතාව මහත්තයා මම කියන කතාව ඔබතුමා කියන කතාව මම පිළිගන්නවා. හැබැයි ඔබතුමා හිතන්නකො ලක්ෂ ගාණක් හොයන්න පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවා. එයා මේ ලංකාවේ ප්‍රසිද්ධම දේවාලයක වැඩ කරන කවු මහත්තයෙක්. එයා මට කියනවා මිනිස්සු ආවට පස්සේ ටිකක් මොනවා හරි ටිකක් කියලා ඔලුවට අර බොන්ඩ පිල් වලින් ගහනවා. දැන් වෙන කවුරු ඔලුවට ගැහුවොත් එහෙම කේන්ති ගිහිල්ලා ගුටි කෙලියක් නේ. හැබැයි අපි ටික හයියෙන් ගැහුවත් තව ටිකක් හොඳට සාදු කියලා යන්නේ සල්ලිත් දීලා යන්නේ ලක්ෂ 3-4ක් ඒ මහත්තයා ඔය කපු මහත්තයා කියන කෙනා පඩි ගන්නවා. ඉතින් යා කියනවා කට හොල්ලලා පළතුරුත් කාලා බීලා සියලු අවශ්‍ය දේවලුත් ලැබිලා ඔලුවටත් දෙකක් තුනක් තඩි බාලා මෙහෙම සල්ලි ගහ හොයන්න පුළුවන් වෙන රස්සාවක් නැහැ මහත්තයා. ඉතින් ඒ නිසා මම මේක කරනවා කියලා. මටත් හරි hina ගියා මේ මිනිස්සයා කියපු කතාවට. හැබැයි ඉතින් මිත්‍යා දෘෂ්ටි මිනිස්සු යමු කිරීමේ අකුසල යාට රැස් වෙනවා. මොකද මේ පැත්තේ දේවල් නේ කරන්න කියන්නේ බාරහාර වී දැක දැන කරන වැරද්දේ අකුසලේ. නමුත් ඒ මිනිස්සයා කියපු එකට ඇත්ත කතාව එහෙම සල්ලි හොයන්න බැහැනේ. දැන් අපි මේ සම්මිය දෘෂ්ටි ගැන කියනකොට කීයෙන් කී දෙනාද මේක පිළිගන්නේ? ඇයි ඒ කුසලෙ මදි මිනිස්සුන්ගේ. සංසාරේ කරපු කුසලෙ මදි. මේක අහන්න හරි පිළ තියෙන්නේ කී දෙනෙක්. ස්වාමින් වහන්සේලා මම දැකලා තියෙනවා අද කාලේ කොච්චර බණ කියනවද අන්තර්ජාලේ. නිකන් අහන්න පිළ තියෙන්නේ කී දෙනෙක්. අහන මිනිස්සු ගොඩක් ඉන්නවා. හැබැයි ට්‍රෙන්ඩ් එකට අහනවා කියන්නේ එහෙමත් අහනවා. මම හොඳම උදාහරණ දන්නවා සමහර ගෙවල් වල මුළු දවසෙම බණ යනවා. අනේ ඒ බණ ඇහුවට හාමුදුරුවෝ කියපු එක නෙමෙයි කරන්නේ. Tamante හිතන එක. ඒක අවබෝධ කරගන්න නුවණක් එන්නේ නැහැ. අන්න ඒව දේවල් තියෙනවා සංසාර ගමන කියලා කියන්නේ හරිම ගැඹුරු භයංකර දෙයක්. මේ ප්‍රඥාව දියුණු කරගන්න, ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්නට හැකියාව ලැබෙනවා කියන්නේ පෙර කරපු පින නිසාම. ඒ නිසා හැමෝටම පුළුවන් හැම කෙනෙක්ටම තමන් වචනෙන් හරි ධර්මයේ පැහැදිලි කරන්න දෙන්න. අනිත් කාරණේ බොහෝ අය හිතනවා මම ස්වාමීන් වහන්සේ නමක් කියලා. කමෙන්ට් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ කියලා එහෙම කරන්න යන්න එපා. මම ගිහි කෙනෙක් කියන එක මතක් කරනවා. ඒ අය නොදන්නා කමට එහෙම කමෙන්ට් කරලා ඇති. නැත්නම් අනිත් අයත් රැවටෙනවා. ඒක මේ මමත් නිකන් දැන කළා වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම දැනුත් පැහැදිලි කරනවා මම ගිහි කෙනෙක්. ප්‍රසාදලාභී කෙනෙක්, ගිහි කෙනෙක්. කටහඬ එහෙම ස්වභාවයක් ඇති. සංසාරේ යම් යම් පුරුදු වෙන්නේ නැති.
ඔබත් යම් කිසි කෙනෙක්ට බණපදයක් කියලා දෙන්න පුළුවන් නම් හරි කුසලයක්. අපිට පුළුවන් හැකියාව තියෙන දේ අපි කරන්න ඕනේ. බුද්ධ ශාසනය රැකීම වෙනුවෙන්. ඒ දේ නොකළොත් අපි කරන හරි අඩුපාඩුවක්. මනුෂ්‍ය ජීවිතයක් ලැබලයි මේ කරන්න පුළුවන්. දිව්‍යයන්ට දේව ලෝකෙ ඉඳලා කරන්න පුළුවන් වැඩක් තියෙනවා. හැබැයි මනුස්සයන්ට මනුස්ස ලෝකෙ ඉඳලා තමයි මේ මනුස්ස ලෝකේ තියෙන බුද්ධ ශාසනය රකින්න පුළුවන්. ඒ නිසා සමහර දෙවිවරු යුගයෙන් යුගයට මනුෂ්‍යාවේ සරගෙන ස්වාමීන් වහන්සේලා ඉදිරියට පහළ වෙනවා. නා වූයනි අරිය ධම්ම හාමුදුරුවෝ, අතිපූජනීය අපේ කපුදුවේ ශ්‍රී ගුණාලංකාර ස්වාමීන් වහන්සේ. මේ බෝසත්වරු කාලෙන් කාලෙට පහළ වෙනවා. ඒතර මිත්‍යා දෘෂ්ටියට අහු වෙන්නේ නැතුව සම්‍යක් දෘෂ්ටිය යනවා කියන එකත් ලොකු දෙයක්. අපේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා සමහර අය අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අපේ ස්වාමින් වහන්සේලා උවදුරු තියෙනවා නම් පහම් පිළිවෙත කළත් නොකරත් ගිහි අයට උවදුරු තියෙනවා නම් මේ රතන සූත්‍රය පාවිච්චි කරන්න අප්‍රමාණ ගුණ තියෙනවා. බුදුරජාන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා නොකළපු පිරිස සජ්ජායනා කරන්න එපා. ඒක කපුදුවේ ශ්‍රී ලංකා රහාමුදුරුවෝ කියපු එක. ඇත්තට මේක වෙනසක් තියෙනවා. ඒක මම අත්දැකලා තියෙනවා. ඒ නොකළපු පිරිත කියන එකේ කළපු පිරිත බුදුරජාන් වහන්සේ අනුදැනව අදහල පිරිත කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. ජය පිරිත ගෙදර කියන්නේ පාටවිසි පිරිත ගෙදර කියන්නේ පායදා කපුදුවේ ශ්‍රී ලංකා රහාමුදුරුවෝ කීපාරක් මිනිසුන්ට කිව්වද? මේ මිනිස්සු ලේසි නිසා කියනවා බලන්න රතන සූත්‍රේ පාවිච්චි නැති කෙනා කරන්න බැරි කෙනාට පාඩම් වෙන්නේ නැති කෙනාට ජය පිරිත හොඳට පුළුවන්. බුද්ධ වචනේ සමහර අයට පාඩම් කරගන්න ශක්තියින් මදි. ඒක හොඳට බලන්න. රතන සූත්‍රයේ විශේෂයෙන් රතන සූත්‍රයේ බල ශක්තියින් වැඩි. පාඩම් කරන්න අපහසුයි. කෙනෙක් කියයි වචන උච්චාරණය නිසා වෙන්නේ නැත්නම් දිග නිසා වෙන්නේ නැති කියලා. ඔయిత වඩා දිග සින්දු පාඩම් අයින්නේ ඕන තරම්. හැබැයි රතන සූත්‍රේ පාඩම් කරගන්න හරි අමාරුයි. ඒකට යම්කිසි කුසලයක් අවශ්‍යයි. රතන සූත්‍රේ පාවිච්චි කරනවා කියන්නේම ලොකු ශක්තියක්. සංසාර ගමනේ මේක ඇඟට සිද්ධි වෙනවා. ඇඟට නවතිනවා. ඒ කියන්නේ ලේ කියන්නේ අපි මේක නිකන් යන්ත්‍රයක් වගේ ඇඟ මැෂින් එකක් වගේ. මේක වැඩ කරන ලේ ධාතුවට මේක කියන්න ශක්තිමත් වෙනවා. ඒ ශක්තිමත් වෙන්න මුළු ඇඟම පිරිතුනා වගේ. ඇඟ ඇතුලේ දුවන ලේ පිරිතුනා වගේ. ඒකයි සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේ නමක් රතන සූත්‍රයේ කියලා මේක පත්තියන් වුණා කියලා අපි කියන්නේ. එහෙම නම් උන්වහන්සේ රතන සූත්‍රයේ නොකියවත් රතන සූත්‍රයේ බලෙන් සෙත් වේවා කිව්වනම් ඒ ඇති. ඒ තරම් අප්‍රමාණ බලයක් රතන සූත්‍රයේ බලය ඒ හා විශාල බලයක් තියෙන සූත්‍රයක් හැමෝම ගෙදර සජ්ජායනා කරත්වා. හැමෝටම ධර්මයේ අවබෝධ වේවා. සියලුම සම්‍යක් දෘෂ්ටික මහේසාකි බෞද්ධ දෙවිවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. අපිට මේ කටයුතු බෙදා හරින්න සියලු පහසුකම් සලසන නැත්තන්ට යහපත වේවා. කියන්නේ මේ අන්තර්ජාලය හරහා බෙදා හරින්න අපි ඉදන් දරන්න වෙනවා. ඒ සඳහා අනුග්‍රහක දායකත්වය දෙන සමහර අය නම් ගම්වත් කියන්නේ කැමති නෑ. ඇත්තන්ටත් යහපතක්ම වේවා. එතකොට කපුදුවේ ශ්‍රී ගුණාලංකාර හාමුදුරුවන්ට මේ මම කියලා දුන්න ධර්මයේ කරුණු කියලා දුන්නේ ඒ කුසල් බලයෙන් උන්වහන්සේ පතන උතුම් වූ බෝධියනම් බුද්ධත්වයේ බුද්ධත්වයේ වහවහා අවබෝධ වේවා. සියලු සම්‍යක් දෘෂ්ටික මහේසාකි බෞද්ධ දෙවිවරු ආයු වර්ණ සැප බල ප්‍රඥා වර්ධනීය සහම්පති මහා බ්‍රහ්මයා ඇතුළුව මේ බුද්ධ ශාසනය බොහෝ කල් රකිත්වා අපේ පහම් පිළිවෙත කරන මිනිස්සු වගේම ප්‍රතිපත්ති ගරුක බෞද්ධත්ව ආරක්ෂා කරත්වා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා.